Uh. Yeah. Da 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 da. Yeah. දවසක් රටේ අර්බුද ගැන කතා කරමින් සිටි දේශපාලුවෙක් ව්‍යාපාරිකයෙක් සහ සාමාන්‍ය රටවැසියෙක්ට අහම්බෙන් භූතයෙක් හමු වුණා. භූතයා ඔවුන්ට පොරොන්දු වුණා, ඔයාලා තුන් දෙනාටම වරම් 3ක් දෙනවා කියලා. මුලින්ම ඉදිරියට ආවේ ව්‍යාපාරිකයා. මට ලෝකයේ ලොකුම ධනපතියා වෙන්න ඕනේ. රටේ තියෙන හැම සම්පතක්ම මට ලැබෙන්න ඕනේ කියලා කිව්වා භූතයා. සනින් ඉටු කළා. ඊළඟට දේශපාලුවා ඉදිරියට ආවා. මට රටේ සම්පත් වලින් භාගයක් ඕනේ. ඒත් එක්කම මම කියන දේ රටේ හැමෝම අහන්න ඕනේ. තවද අර ව්‍යාපාරිකයාට ලැබුණු සම්පත් වල වැඩි කොටස මගේ පාලනය යටතට එන්න ඕනේ කියලා ඔහු ඉල්ලුවා භූතයා. ඒකත් කිසිදු ප්‍රශ්නයක් නැතුවම ඉටු කළා. අන්තිමට ඉතිරි වුණේ කම්කරුවා භූතයා. ඔහුගෙන් අහුවා ඔයාට මොනවද ඕනේ? අර දෙන්නට වඩා ලොකු දෙයක් දෙනවා කිව්වා. කම්කරුවා ටික නිහතමානීව හිතලා මෙහෙම කිව්වා, මට වෙන මුකුත් එපා. අර දෙන්න ගත්ත ජනතා බදු මුදල් ටික ආපහු ජනතාවට දෙන්න කියන්න. එකම අර දේශපාලුවාව මාස 6ක් පඩි නැතුව පොදු බස් එකක යවන්න. ජනතාවගේ දුක ඇස් දෙකෙන්ම දැක ගන්න කියන්න භූතයා. එක මොහොතක් නිශ්ශබ්දව සිට කම්කරුවා. සබලා ඊට පසු කුණ්ඩලිනි ශක්තිය අවදි කර හුස්මක් හෙලා. මේක නම් මටත් කරන්න බැරි අමාරුම වැඩේ කියලා කියමින් භූතයා අතුරුදහන් වුණා. අතුරුදහන් වුණා. මේ කතාව අසා සිටි ඔබ සැමට ස්තුතියි.